අයිබෝන් හැමෝටම ඉතිං වෙනද වගේම ඉතාමත් ආදරෙන් ඔයාලා හැම කෙනෙක්වම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් ඔන්න අපිට සිද්ධ වුණා අපේ නවතන මාරු කරන්න අවුරුදු 3කට කාලයක් හිටපු තැනින් අලුත් තැනකට යන්න සිද්ධ වුණා. මොකද ඒකේ නඩත්තු කටයුතු කිහිපයක් නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ අලුත් නවාතැන සහ ඔයාලට මේකෙන් මම කියලා දෙනවා අලුතෙන් තැනක් කොහොමද හොයාගන්නේ සහ ඔයගොල්ලෝ මේ වගේ තැනකට යනකොට නැත්නම් රෙන්ට් එකට තැනක් ගන්නකොට අවශ්‍ය වෙන ලියකියවිලි සහ ඔයාලා දැනගෙන ඉන්නම ඕන දේවල් පිළිබඳව. ඉතින් එහෙමනම් වැඩි කතා බහ නැතුව අපි ගිහලා බලමු අපේ අලුත්ම නවාතැන. මේ ඔගොල්ලෝ දකින්නේ අපේ බිල්ඩින් එක පහළ තියෙන පාක් එකේ ඉඳලා බැලුවාම පේන විදිහ. ඔගේ මේ අවට වටපිටාවේ සුපර් මාකට්ස් ඒ හැම පහසුකමක්ම වගේම තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි අපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. කී එක පංච් කරාට පස්සේ දොර ඇරෙනවා. ඊට පස්සේ තට්ටු කිහිපයක් උඩට නගින්න තියෙනවා. ඉතින් පොඩි එක්සර්සයිස් එකකටත් එක්ක හොඳයි උදේ හවස ඉතින් මෙන්න මේ උඩට යනවා. ආය පහළට බහිනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මෙහි තියෙන්නේ. එතකොට ඔන්න අපේ අපාර්ට්මන්ට් එක මෙන්න මෙතනින් ඇතුල් වෙන්න තියෙන්නේ. මෙන්න මේ ඕගොල්ලෝ දකින්නේ ලිවිං ඒරියා එක. ඉතින් මේ හැම එකකම වගේ හීටර්ස් ඒ දේවල් හයි කරලා තියෙනවා. ඒ වගේම රිමෝට් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් උෂ්ණත්වය අඩු වැඩි කරගන්න ඒ දේවල් මේ ලිවිං ඒරියා එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ දේවල් ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. මෙන්න මෙතනින් ඕගොල්ලු දකින්නේ මගේ කාමරයට ඇතුල් වෙන්න තැන. මෙන්න මේ විදිහට තමයි මගේ කාමරේ පෙනුම තියෙන්නේ. බඩු මුට්ටු ටිකේම තියාගන්න පුළුවන් වෙන විදිහට කෑලි බෑලි ගොඩක් තියෙන විදිහට තමයි මේකේ කබඩ්ස් එහෙම ඇරේන්ජ් කරලා තියෙන්නේ. ඉතින් ටිකක් පොඩි රූම් එකක්. නමුත් මගේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමින් තියෙනවා. ඉතින් මේක තමයි මගේ කාමරය. ඔයගොල්ලන්ට මම කලින් අරන් ආපු වීඩියෝ එක කියන්නේ අපේ පළවෙනි අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට අරගෙන මම ගෙනාපු වීඩියෝ එක බලපු කට්ටියට මතක ඇති. ඒක නම් මගේ කාමරය ටිකක් ලොකුයි, ඉඩ ටිකක් වැඩිපුර තියෙනවා. මේක ටිකක් පොඩි. හැබැයි හොඳයි. වෙනසකට කිව්වොත් එහෙම මම ඒක රෙන්ට් එකට ගත්තේ මීට අවුරුදු 3කට කලින්. ඒක එතකොට යුරෝ 220ක් වුණේ. හැබැයි දැන් වෙනකොට මේක මේ දැන් ගත්ත එක යුරෝ 300ක් වෙලා තියෙනවා. උද්දාමනයත් එක්ක කාලයත් එක්ක මේවා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකෙත් තිබුණේ කාමර දෙකයි. ඒ වගේම ලිවිං ඒරියා එකක් තිබ්බා. ඒකේ ලිවිං ඒරියා එක ටිකක් පොඩි. බාත්රූම් එකයි කිචන් එකයි පොඩි ස්ටෝර් රූම් එකක් තිබ්බා. මේකෙත් ඒ ටිකමයි. ලිවිං ඒරියා එක ටිකක් ලොකුයි. ඊට අමතරව ස්ටෝර් රූම් එකක් නම් නැහැ. බැල්කනි එක දෙකේම තිබුණා. ඒ වගේ වෙනසක් නැහැ. හැබැයි මේක ටිකක් මොඩර්න් ටයිප් එකට හදපු අලුත් අපාර්ට්මන්ට් එකක්. හරි. එතකොට දැන් ඇත්තටම කිව්වොත් එහෙම අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට ගන්න යනකොට පොඩි ප්‍රශ්නයක් තමයි ලංකාවේ කියන නම කියපු ගමන් දෙන්න ප්‍රතික්ෂේප කරනවා. හරිම අමාරුයි ලංකාවේ අයට අපාර්ට්මන්ට් එකක් නැත්තම් ගෙදරක් හෝ වේවා රෙන්ට් එකට ඉල්ල ගන්න. මොකද අපේ ලංකාවේ මිනිස්සු එච්චර හොඳට මේ වගේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ කලින් හිටපු එකේ මම කෝ වගේ නඩත්තු කටයුතු වගේක් තිබුණා. ඒ නිසා අපිට අලුත් එකට යන්න සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්ක අලුත් එකක් හොයනකොට මම ඔයාලට දාන්න වෙබ්සයිට් OLX එකේ තියෙනවා. ඒ වගේම Public24 තියෙනවා. Marketplace එකේ තියෙනවා. මෙන්න මේ ටිකේ තමයි ගොඩක් වෙලාවට අපිට හොයාගන්න පහසු. ඊට අමතරව කමිෂන් එකක් ගෙවලා මෙහි තියෙනවා මේ අපාර්ට්මන්ට් එතකොට ගෙවල් විකුණලා දීලා රෙන්ට් එකට අරන් දෙන මෙන්න මේ වගේ ආයතන තියෙනවා. ඒ ආයතන වල වෙබ්සයිට් වලින් පුළුවන් ඒ ආයතන කන්ටැක්ට් කරගෙනත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මෙයාලට කමිෂන් එකක් දෙන්න ඕන. ඒ කමිෂන් එක පළවෙනි මාසේ යනකොට තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ડોකියුමන්ට් හදන පළවෙනි පාරට විතරයි. ඊට පස්සේ දෙන්න ඕන නැහැ. ඒක ඒ අපාර්ට්මන්ට් එකට හෝ ගෙදරට හෝ වේවා ගෙවන රෙන්ට් එකෙන් භාගයක්. හිතන්නකෝ දැන් මේක යුරෝ 300ක් වුණා. ඒකෙන් 150ක් කමිෂන් එක දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේක යුරෝ 300ක් වෙනවා මාසෙකට සහ ඒට අමතරව ගරන්සි එකක් දෙන්න ඕනේ. කියන්නේ යුරෝ 300ක් එයාලට වැඩිපුර දීලා තියන්න ඕනේ. ඒක යනකොට දෙනවා කියලා කියනවා. හැබැයි ඇත්තම කතාව ඔය යනකොට දෙන එක ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැති තරම්. අපෙත් ඒ හිටපෙකින් එනකොට හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් අපි කාලයක් පාවිච්චි කරලා ඒ වගේ නඩත්තු කටයුතු වලට ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ තියා ගන්නවා. ඒක හම්බෙන සම්භාවිතාවයක් නැතිම තරම්. ඒ නිසා ඒක බලාපොරොත්තු තියාගන්න එපා. එහෙමත් හොඳ මිනිස්සු දෙනව නැත්තේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම
දැන් අපිත් මේක හෙව්වා ගොඩක් ඒවා කතා කරා ගොඩක් ඒ වගේ තියෙන්නේ මෙහි තියෙන කන්සෙප්ට් එක ඔයගොල්ලෝ දන්නවනේ එක රූම් එකකින් ඇතුල් වෙලා තව රූම් එකකට යන්න තියෙනවා ඒ විදිහට. නමුත් මමයි තව යාළුවෙක් ඉන්නවා. ඉතින් අපිට සෙපරේට් රූම්ස් ඕනේ ඒක ප්‍රයිවසි එකට හොඳයි සහ ඒක පහසුයි. ඉතින් ඒ නිසා එහෙම එකක් හොයාගන්න ටිකක් අමාරුයි. එහෙමනම් රූම්ස් 3ක් තියෙන එකට ගොඩක් වෙලාවට යන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි OLX එකේ ගොඩකට කතා කරා ගොඩක් හෙව්වා ගොඩක් වෙලාවට අර ලංකාවේ අය කිව්වම දෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. රුමේනියන් කතා කරත් ඒ මොන දේවල් වුණත් අවුරුදු කොච්චරක් මෙහි ඉඳලා හිටියත් වැඩක් නැහැ. ලංකාව කිව්ව ගමන් එක්කෝ දෙන්නේ නැහැ නැත්තම් පස්සේ කියන්නම් කියනවා ඊට පස්සේ ආයෙ කෝල් ගත්තට ආන්සර් කරන්න එක්කෝ කතා කරාම කියන එක දීලා කියලා. ඉතින් මටත් සිද්ධ වුණා මේ විදිහට මෙහි තියෙන ඒජන්සි එකක් කරහා තමයි මෙතන ගන්න සිද්ධ වුණේ. මං කිව්වා වගේ 150ක් එයාටත් දෙන්න සිද්ධ වුණා. ඉතින් අදාළ පේපර්ස් ඒ දේවල් ටික ඔක්කොම හදලා දුන්නා. අපේ ID එක විතරයි අවශ්‍ය වෙන මොකුත් අවශ්‍ය නැහැ. ID එකක් නැති කෙනෙකුට පාස්පෝර්ට් එකට උනත් අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඉතින් අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට ගන්නකොට ඔයාලගේම නමකට ගන්න බලන්න. මොකද ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ගොඩක් වෙලාවට ඔයාලගේ PR එක හදද්දී නැත්නම් ID එක හදද්දී එතකොට එහෙම නැත්නම් ෆැමිලි මෙම්බර් කෙනෙක් මෙහෙට ගෙන්න ගන්නකොට මෙන්න මේ වගේ ගොඩක් දේවල් වලට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ සමහරක් අය මේ කොන්ට්‍රැක්ට් එකක් ගහන්නේ නැහැ නැත්නම් ඇග්‍රීමන්ට් එකක් දෙන්නේ නැහැ නිකන් අතට සල්ලි දෙන්න කියලා නැත්නම් ඒ විදිහට ඇග්‍රීමන්ට් එකක් නැතුවත් අපාර්ට්මන්ට් දෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ගන්න එපා. අපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් එක්ක යන්න. ඒක ඔයාට අනිවාර්යෙන් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එහෙනම් අපි ඉතුරු දේවල් ගිහිල්ලා බලමු මොන වගේද තියෙන්නේ මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියලා අපි යප් ගිහිල්ලා බලමු. මෙන්න මේ දකින්නේ චෙන්ත්‍රාල් එක. සමහර අපාර්ට්මන්ට් වල ඒ අයිතිකාර කට්ටිය මේ චෙන්ත්‍රාල් එකක් හයි කරලා තියෙනවා. ඒක ගොඩක් වාසි. හේතුව තමයි වින්ටර් සීසන් එකට එහෙම ඔයාලට එන බිල් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි අර සාමාන්‍ය ලයින් එකකින් එන හොට් වෝටර් සහ ඒ වගේම හීටර්ස් වල එහෙම පවර් එක අඩුයි. සමහරක් වෙලාවට හොට් වෝටර් ඇරලා තිබ්බත් ටිකක් වෙලා යනවා හොට් වෝටර් එන්න. ඒ වගේම බිලුත් ගොඩක් වැඩි ඒ වගේ. ඉතින් මේ චෙන්ත්‍රාල් එකක් තියෙද්දි කිසි ගැටලුවක් නැහැ. ඔයාලට හොට් වෝටර් අවශ්‍ය වෙලාවට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මං කිව්වා වගේ බිල් ගොඩක් අඩුයි අනිත් ඒවාට සාපේක්ෂව. දැන් අපි යන්න හදන්නේ මේ මගේ අනිත් යාළුවාගේ කාමරයට. මේ තමයි ඒක. මගේ කාමරයට වඩා ටිකක් ඉඩ තියෙනවා ඒකේ. ටිකක් ලොකුයි රූම් එක. නමුත් මං දම් පාටට එච්චර කැමති නෑ. ඒ නිසා ඒ රූම් එක යාළුවාට දීලා මම සුදු පාට රූම් එකට ගියා. ඒ වගේ මේ කාමරෙනුත් මේ බැල්කනියට ඇතුල් වෙන්න පුළුවන් දොරක් තියෙනවා. සහ කිචන් එකෙනුත් දොරක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දකින්නේ මෙන්න මේ ඒ බැල්කනියෙන් ආවට පස්සේ අවට වටපිටාව හරි ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඔන්න අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ වගේ අලුත් තැනකට නැත්තම් පරණ තැනක ඉඳලා අලුත් තැනකට ගියොත් එහෙම අනිවාර්යෙන් මතක ඇතිව ඔයාලගේ ID එකේ තියෙන ඇඩ්‍රස් එකත් මාරු කරන්න වග බලා ගන්න. මොකද ඒක පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එකක් දෙන්නම් කොහොමද ID එක තියෙන ඇඩ්‍රස් එක මාරු කරන්න කියලා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් හමාර කරන්න හදන්නේ. ඉක්මනින්ම ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඉහළනම් ඔයාලා හැමෝටම ජය වේවා.